අන්තිමට කරපු වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දුන්නේ types and styles of music ගැන. ඒකෙන් මම කියලා දුන්නේ types of music ගැන. So today our lesson is about chamber music. දැන් මේකත් music වල තියෙන එක type එකක්. chamber music. දැන් අපි බලමු මොකද මේ chamber එකක් කියලා කියන්නේ කියලා. ඔයගොල්ලෝ අහලා ඇති chamber එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි beehive එකක් ගත්තොත් ඒ කියන්නේ මී වදයක් ගත්තොත් ඒ මී වදේ ඔයගොල්ලන් දැකලා ඇති round වගේ පොඩි කුටි වගේ තියෙනවා. අන්න ඒ එකකට අපි ඉංග්‍රීසි වලින් සාමාන්‍යයෙන් කියන්නේ chamber එකක් කියලා. එතකොට අපිට පුළුවන් අන්න ඒ chamber එක මෙන්න මේ music වල තියෙන chamber එකට music කියන එකට අපිට මේක සමාන කරන්න පුළුවන්. ඒ කොහොමද කියලා අපි බලමු. Chamber music is music written for small groups of instruments that play in chambers for a small audience. ඒ කියන්නේ මේ chamber music කියලා කියන්නේ හැමතිස්සෙම පොඩි group එකක්. පොඩි group ඒ කියන්නේ පොඩි bands තියෙනනේ පොඩි ඒවා ඒ වගේ සින්දු කියන පොඩි groups තියෙනවානේ. අන්න ඒ වගේ පොඩි group එකකට තමයි අපි chamber එකක් කියලා කියන්නේ. ඒ වගේම ඒ පොඩි group එකකට ඉන්නේ පොඩි audience එකක්. audience එකක් කියන්නේ බලන් ඉන්නේ. ඒක රස විඳින්න ඉන්න අය ඉන්නේ බොහොම පොඩි audience එකක් තමයි මේ පොඩි chamber music තියෙන පොඩි groups වලට ඉන්නේ. හරිද? එතකොට අන්න chamber music කියන්නේ music written for small groups. සංගීතය මේ පොඩි groups වලට ඒගොල්ලන් කරන සංගීතය තමයි මේ chamber music කියලා කියන්නේ. හරිද? chamber එකක් කියන්නේ බොහොම පොඩි group එකක්. Chamber groups use one player for each part instead of several as in an orchestra. ඒ කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා orchestra එකක නම් සාමාන්‍ය music piece එකක්. ඒ කියන්නේ මොනවා හරි composition එකක් play කරනකොට හැම instrument එකක්ම play කරනවා. හැම එකක්ම ඒකට join වෙලා play කරනවා. හැබැයි chamber groups වලදී එහෙම නැහැ. ඒගොල්ලන් එක part එකක් play කරන්නේ එක player කෙනෙක්. අපි හිතමු violin එක play කරා කියලා එක part එකක් ඊළඟ part එක play කරන්නේ guitarist. අන්න ඒ වගේ several parts play කරන්නේ එක player ගාන තමයි play කරන්නේ. හරිද? අන්න ඒක තමයි ඒකෙන් කියන්නේ. So from the last video I taught you about solo and duet. ඔය ඒක මතක ඇති ඔයගලන්ට මම solo and duet ගැන කියලා දුන්නා. solo කියන්නේ එකයි. එක්කෙනෙක් එක පුද්ගලයෙක් තමයි ඉන්නේ. හරිද? duet කියන්නේ දෙන්නේ. දැන් මේකෙන් අපි කියලා දෙන්නේ මම කියලා දෙන්නේ තුනේ ඉඳලා. ඒ කියන්නේ කවුරු හරි ප්ලේයර්ස්ලා තුන් දෙනාගේ ඉඳලා අපි කොහොමද කියන්නේ 3ට 4ට 5ට 6ට 7ට 8ට 9ට 9 players වෙනකම් අපි කොහොමද කියන්නේ කියලා තමයි මම ඔයගලන්ට අද කියලා දෙන්නේ. players ගානට අපි මොනවද කියන නම් තමයි මම කියලා දෙන්නේ. එතකොට දැන් අපි solo and duet ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට බලමු trio කියන්නේ මොකක්ද කියලා. Trio කියන්නේ a trio is a performance by 3 people or music written for 3 performers. It can be a combination of 3 instruments. ඒ කියන්නේ performance of 3 people. trio කියන්නේ perform කරන්නේ only 3 people. කවුරු හරි 3 දෙනෙක් තමයි perform කරන්නේ. performance එකක් කියනකොට අපිට පුළුවන් එක්ක මොන හරි instrument එකක් play කරනවා. play කරන්නේ කවුරු හරි 3 දෙනෙක්. ඒ වගේම singersලා සින්දු කියන්නේ 3 දෙනෙක්. අන්න ඒක. දැන් අපි ගත්තොත් examples බැලුවොත් string instruments ඔයගලන් දන්නවා මොනවද string instruments කියන්නේ කියලා. ඒ තමයි violin, viola, cello, double bass, ඒ වගේම guitar, banjo, mandolin, lute, harp ඕවා තමයි string instruments. එතකොට ওই string instruments වලින් අපිට ගන්න පුළුවන් violin, viola, cello මේ තුන් දෙනාට එකට play කරන්න පුළුවන්. ඒ වගේම violin දෙන්නටයි viola එක්කෙනෙක්ටයි එකට play කරන්න පුළුවන්. තුන් දෙනයි. ඒ වගේම අපි piano trio එකක් ගත්තොත් දැන් string trio එක ගැන මම කියලා දුන්නා. piano trio එකක් ගත්තොත් play කරන්න පුළුවන් piano එක්කෙනාටයි violin එක්කෙනාටයි cello එක්කෙනාටයි. ඔන්න ඔය තුන් දෙනා සූට් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් a vocal trio could be a combination of any 3 voices. vocal trio කියන්නේ සින්දු කියන එක vocals. සින්දු කියනවා නම් ඒ සින්දු කියන singersලා තුන් දෙනා ගායකයෝ තුන් දෙනා හැමතිස්සෙම voices තුනක combination එකක් තමයි තියෙන්නේ. voice කියන්නේ මොනවද කියලා මම කියලා දුන්නා. I taught you about the 4 voices from the last video. අන්තිම වීඩියෝ එකෙන් මම කියලා දුන්නා මොකද මේ voices 4 කියලා. ඒ තමයි soprano, alto, tenor, bass. soprano, alto, tenor, bass. මෙන්න මේ voices 4ෙන් මොන හරි voices තුනක් ඒ singersලා තුන් දෙනාට කියන්න පුළුවන්. මොන හරි තුන් දෙනෙක් perform කරන්නේ only 3 people. perform කරන්නේ පුද්ගලයෝ තුන් දෙනෙක්. trio කියන්නේ අන්න ඒකටයි. හරිද? මොන හරි performance එකක්. එක්ක singing නැත්නම් playing an instrument. ඔය දෙකෙන් perform කරන්න පුළුවන් තුන් දෙනෙක්ට විතරයි. trio එකක. දැන් බලන්න quartet.
දැන් මේක බලන්න මොකද්ද කියලා. ඔයගොල්ලෝ අහලා ඇති quarter කියන වචනේ අහලා ඇති ඉංග්‍රීසි වලින්. quarter කියන්නේ අපි 1/4 quarter කියන්නේ 1/4. ඒ කියන්නේ හතරෙන් එකයි. හතරෙන් එකයි quarter. එතකොට ඒකේ බලන්න quarter කියලා කියන්නේ performance of 4 people. This can be a performance of 4 singers or 4 instrumentalists. ඒ කියන්නේ 4 singers. සින්දු කියන අය ගායකයෝ 4 දෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් instruments play කරන කට්ටිය පුද්ගලයෝ 4 දෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි මේකෙන් අපි කියන්නේ. එතකොට a vocal quartet can be either from SATB. ඒ කියන්නේ SATB කියලා මම කිව්ව soprano, alto, tenor, bass. ඒ voices හතරම vocal quartet එකක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් soprano ඒවා 3 දෙනයි, alto එක්කෙනයි. එහෙම ඉන්න පුළුවන්. නැත්නම් tenor දෙන්නයි, bass දෙන්නයි. ඒ වගේ. අන්න ඒ වගේ තමයි තියෙන්නේ. හරිද? දැන් මේ soprano, alto, tenor, bass කියන එක ගත්තොත් soprano, alto කියන්නේ මෙන්න මේකටයි. soprano කියන්නේ females ලාගේ higher voice එක. ඒ කියන්නේ females කියන්නේ ගැහැණු අයගේ higherම, ඒ කියන්නේ ගොඩාක් higher voice එක තමයි soprano කියන්නේ. alto කියන්නේ females ලාගේම lower voice එක. ගැහැණු අයගේ lower voice එක. එතකොට soprano, alto, tenor, bass. tenor, bass කියනකොට tenor කියන්නේ පිරිමි අයගේ අර මං කියව විදිහටම higher voice එක. උච්ච කියලා කියන්නේ අපි higher voice එක. එතකොට tenor, bass කියන්නේ males ලාගේ පිරිමි අයගේ lower tone එක, lower voice එක. මන්ද්‍ර කියලා කියනවා අපි eastern විදිහට නම්. හරිද? එතකොට අන්න ඒ විදිහට තමයි මේකේ vocal quartet එකක් බෙදෙන්නේ. එතකොට දැන් මෙතන අපි ගත්තොත් instrument quartets වලදී string quartet එකක් ගත්තොත් string quartet එකේදී සාමාන්‍ය play කරන්න පුළුවන් violins දෙන්නටයි viola එක්කෙනාටයි cello එක්කෙනාටයි. හරිද? piano quartet එකක් ගත්තොත් piano එක්කෙනයි, violin එක්කෙනයි, viola එක්කෙනයි, cello එක්කෙනයි. බලන්න totally there are 4 players. players ලා 4 දෙනෙක් ඉන්නවා. එතකොට brass ගත්තොත් brass wind කියන්නේ ඔයගොල්ලන් දන්නවා instruments categories 3කට බෙදෙනවා. types 3ක් තියෙනවා. ඒ තමයි percussion, strings, wind. එතකොට මේ wind instruments කියනකොට wind instruments දෙකකට බෙදෙනවා wood wind and brass wind කියලා. මේකෙන් brass wind කියන්නේ මොනවද? trumpet, cornet, trombone, french horn, euphonium, tuba, double bass tuba, ඕවා. එතකොට මේ saxophone කියන එකට brass wind එකටත් යනවා, wood wind එකටත් යනවා. බය වෙන්න එපා. ඒ lessons මම කියලා දෙනවා. තව videos වලින් I hope to teach you about this percussion, strings and wind instruments. Okay? එතකොට brass කියනකොට අපිට පුළුවන් 3 trombones. trombones 3කුයි එක tuba එකකුයි ගන්න පුළුවන්. එතකොට quartet එකේදී only can perform only 4 people. perform කරන්න පුළුවන් 4 දෙනෙක්ට විතරයි. singers ලට හරි players ලට හරි කවුරු හරි 4 දෙනෙක්ට විතරයි. දැන් අපි බලමු 5 දෙනෙක්ට මොනවද කියන්නේ කියලා. 5 දෙනෙක්ට අපි කියන්නේ quintet කියලා. quintet performance of 5 people. A quintet is a performance of 5 people. හරිද? එතකොට මේකෙත් අපි examples බලමු. string quintet එකක් ගත්තොත් string quintet එකේදී මෙන්න මෙහෙමයි කරන්න පුළුවන්. string quartet කියන්නේ මොකද්ද? string quartet අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ quartet එකක්. string quartet කියනකොට violin ඒවා දෙකයි, viola එකයි, cello එකයි. අන්න ඒ කට්ටිය කියන්නේ violin දෙකයි, viola, cello. ඒ 4 දෙනාත් එක්ක string quintet එකකදී ඒ 4 දෙනාත් එක්ක viola එකක් හරි cello එකක් හරි තමයි play කරන්නේ. මේ quintet එකක් හදන්න 5 people හදන්නේ අන්න එහෙමයි. string quartet එකකදී violins දෙකයි viola cello ඒ වගේ string මොන හරි string instruments 4ක් එක්ක viola එකක් හරි cello එකක් හරි තමයි play කරන්නේ 5 people හදන්න. හරිද? 5 players හදන්න. එතකොට piano එකකදීත් අන්න ඒකයි. piano එකකදීත් අර වගේම string quartet එකක් එක්ක. ඒ කියන්නේ string instruments 4 දෙනෙක් එක්ක piano එක තමයි play වෙන්නේ quintet එකක් හදන්න. එතකොට clarinet quintet clarinet එකේදී clarinet එක අයිති වෙන්නේ woodwind. එතකොට අපිට මේකට කියන්න පුළුවන් woodwind quintet. අන්නේ ඒ quintet එකේදී අපිට පුළුවන් අර විදිහටම string quartet එකක් එක්ක clarinet එක play කරන්න.
last example තමයි wind. wind instrument එකේදී අපිට පුළුවන් එතකොට wind කියවම wood wind උත් ආයි තියෙනවා brass wind උත් ආයි තියෙනවා. එතකොට අපිට පුළුවන් flute, oboe, horn, clarinet, bassoon ඔය පස් දෙනා තමයි එකටම suit වෙලා play කරන්න පුළුවන්. quintet කියන්නේ a performance of 5 people. ඔන්න හරි. දැන් අපි යන් sected. sected තමයි මේක අපි pronounce කරන්න. අපි මේක උච්චාරණය කරන්නේ sected කියලා. performance of 6 people. sected කියන්නේ performance of 6 people. ඔන්න දැන් 6 දෙනෙක්ට මම වැඩි විස්තර කරන්න ඕනේ. I taught you about the previous players, the number of players. ඒ කියන්නේ solo එකකින් ඉඳලා මම කියලා දුන්නා. ඉතින් sected කියන්නේ performance of 6 people. එතකොට ඒකෙදි all window, all string instruments. string instruments ඕන 6ක්. 6 දෙනෙකුයි wind වලත් ඕනම performance කරන 6 දෙනෙක්ව ගන්න පුළුවන්. එතකොට මේවා players තමයි කියන්නේ instruments තමයි play කරන්නේ. හැබැයි instruments ඕනම 6ක්. ඒ කියන්නේ wind section එකෙන් ඕනම instrument 6ක්. all string instruments වලිනුත් ඕනම 6ක් තමයි මේකේ play වෙන්නේ. හරිද? ඒතර අර violin, viola, cello, double bass ඒවා ඔක්කොම mix එකේ තමයි මේකේ play වෙන්නේ. හරිද? එතකොට දැන් මේක අපි කියන්නේ සාමාන්‍යයෙන් sected වලට the instrument list usually comprise of all wind or all string instruments. දැක්කද? all wind, all string instruments. හරිද? ඊට පස්සේ දැන් මෙතන තියෙනවා septet, octet, nonet කියලා. 7, 8, 9 players තමයි මේකේ represent කරන්නේ. මේක කියන්නේ septet කියන්නේ performance of 7 people. 7 performers. හරිද? players hari, vocal singers hari. octet කියන්නේ performance of 8 people. 8 දෙනෙක්. nonet කියන්නේ performance of 9 people. 9 දෙනෙක්. එතකොට මේකෙදි මේ ඔක්කොමලට ඒ කියන්නේ මේ septet, octet, nonet මේ තුන් ගොල්ලන්ටම examples අපි කියන්නේ mixed group of wind and string instruments. mixed group of wind and string instruments කියන්නේ wind instruments උයි string instruments උයි ඔක්කොම මිශ්‍ර වෙලා mix එකේ තමයි මේවා වල play කරන්නේ. ඒකට ඒව ගැන ඉච්චර හිතන්න එපා. ඔයගලන්ට දැන් ඔයගන්ට examples මතක තියාගන්න ඕනේ හරියටම. examples උදාහරණ මතක තියාගන්න ඕනේ quintet. ඒ කියන්නේ 5 performance of 5 people. quintet වෙනකම්ම ඔයගලන්ට හරියටම examples තියෙනවා. sected එකේ ඉඳලා අනිත් ඒවා වලට examples නෑ. හැබැයි ඔයගලන් දැනගන්න ඕනේ players ලා ගාන කීයද කියලා. sected එකේ ඉඳලා sected නම් 6 people, septet නම් 7 people, octet නම් 8 people, nonet නම් 9 people. nonet එක හරිම rare. nonet කියන එක හරිම rare. ඒ කියන්නේ ඒක glacian ඒ වගේ chamber group එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ 9 players ලා 9 දෙනෙක්, performers ලා 9 දෙනෙක් ඉන්න chamber group එකක් හරිම අඩුයි. අපිට හරිම දුර්ලභයි. අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ ඒ වගේ chamber group එකක්. ඉතින් chamber music වල මෙන්න මේ විදිහට තමයි players ලා ගාන divide වෙන්නේ. එතකොට මම එදා කියලා දුන්න ඔයගලන්ට solo and duet ගැන solo and duo ගැන කියලා දුන්නා. ඉතින් අද කියලා දුන්නේ trio ඉඳලා nonet වෙනකම්. So that's it for the today lesson. ඔච්චරයි තියෙන්නේ chamber music ගැන. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ the styles of music. ඒ කියන්නේ this suit එක ගැන lead, opera, oratorio, fugue ඔය ගැන ඔය styles of music ගැන තමයි ඊළඟට මම කියලා දෙන්නේ. එතකොට types and styles සම්පූර්ණයි. then types and styles කියන මේ lesson එක ඉවර වෙනවා ඊළඟ වීඩියෝ එකෙන්. so ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.